පොඩ්ඩක් කොහොම නවතින්නකෝ. ඉතින් මේ ආදරය සම්බන්ධව වේදනාවෙන් ඉන්න අයට ආදරය සම්බන්ධව ගැටලු තියෙන අයට තමයි මම මේ කාඩ්පත විශ්වෙන් ඉල්ලුවේ. ඉතින් එයාලට කියන්න තියෙනවා මට මේක ඇත්තටම වාසනාවේ කාඩ්පතක් තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබේ නැවහෙවත් ඔබේ වාරේ ඉක්මනින් ඔබ වෙත පැමිණෙන බවත් දැනට පවතින සියලු දුම්නස් සහගත ගැටලු ඉතා ඉක්මනට විසඳන බවත් මට ඔයාලට කියන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ටිකක් ඉවසිලිවන්තව කටයුතු කරන්න කියලා මම කියනවා. ඉතින් ඒ වගේම ඔයාගේ මේ කරදර ඉක්මනින් අවසානයටපත් වෙන බව ස්ථිර වශයෙන්ම මම ඔයාට කියනවා. ඉතින් අනිවාර්යයෙන් සුබවාදීව සිතන්න, සුබවාදීව කටයුතු කරන්න, සුබ දේවල්ම අහන්න, හිතන්න, බලන්න, දකින්න කියලා ඔන්න මම ඔයාට පණිවිඩයක් ගෙනාවා. ඉතින් ඔයාලට තව පණිවිඩයක් ගෙනාවා. ඉතින් ඔයාලට ලාභ ලැබීම වෙනුවෙන් හැකියාව සහ දක්ෂතාවයන් භාවිතා කරන්න කියලා විශ්වයෙන් පෙන්නනවා. ඒ වගේම ඔයාලට ඉහළ ජයග්‍රහණයක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හැබැයි මිතුරන් සහ විරුද්ධවාදී යන දෙපාර්ශ්වෙම ඉහළ නැගී සිටීමකය. ඒ කියන්නේ ඔයාලට පෙන්නනවා ඉනිස්සෙකම අදක්ෂයෙන්ගේ ඉරිෂියාවට ඔයා බඳුන් වල. ඉතින් ඔයා අදක්ෂයෙන්ගේ ඉරිෂියාවට බඳුන් වෙන්නේ ඔයාට හැමදේම ඔයා හදාගෙන තියෙන නිසා, ඔයා කියන්නේ හොඳ ශක්තිවන්ත මිනිහෙක් නිසා, ඔයා ඒකට තව කෙනෙක්ට ඉරිෂා කරන විදිහට හොඳ ලස්සනට ජීවත් වෙන නිසා වෙන්න ඇති. ඉතින් ඒ වගේම ඔයාලට සමහරට ඉන්න තැන පදිංචි පොඩි වෙනසක් සිදු වෙන්න පුළුවන්. ඊට වැඩි මට ඔයාලට කියන්න තියෙන මේක ආදරේ සම්බන්ධව මම ගත්තේ. ඉතින් ඔයාට වටේ පිට ඉරිෂා කරන අය ඉන්න වගේ ආදරයට. හරි? ඔයාට මේ ඔයාගේ ආදර ජීවිතේ ඒ වගේ දේවල් හැමදිනටම කියන්න යන්න එපා. ඉතින් ඔයා දැනගන්න ඔයා ළඟ ඉන්න ඇත් ඔයාට ඉරිෂා කරන්න පුළුවන්. ඒ නිසා ඔයා කල්පනාවෙන් වැඩ කරන්න හැමදේම හැමෝටම කියන්න යන්න එපා කියලා මම ඔයාලට කියනවා. තමන්ගේ ආදර ජීවිතය රැකගන්න, පරිස්සම් කරගන්න හැමදේම කියන්න. මොකද ඔයා කියන කෙනා සමහර විට ඔයාටම ඊර්ෂ්‍යා කරන ළඟම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දේවල් කල්පනාකාරීව කරගන්න කියලා අනිවාර්යයෙන්ම විශ්යෙන් ඔයාලට කියන. ඒ වගේම ඔයාලට ජයග්‍රහණය සහතිකයි. ඔයා දිනනවාමයි මේ පෙරදුමේ.